යාළුවෙකුට කෝල් කරලා කියනවා නැත්නම් හම්බුනහම කියනවා මචං මට තිත්ත වෙලා බන් තියෙන්නේ. කෙල්ලෙක් නම් කියනවා වාට තේරෙන්නේ නැහැ හලෝ මට එපා වෙලා තියෙන්නේ. තමන්ගේ පරණ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය එක්ක ඔයාව සංසන්දනය කරනවා නම් ඒ පරණ එකත් එක්ක මූට ඉන්න කියන්න. නැත්නම් ඒකට ඉන්න කියන්න. ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමාජයට පෙන්නලා දෙන්න ලැජ්ජයි නා. දැන් හොරෙන් කතා කරනවා, ලව් කරනවා, කිස් කරනවා, සමහරලාට සෙක්ස් කරනවා හොරෙන්. සිංහල සාහිත්‍යයේ ඒ විදිහටම කියනවා. ප්‍රේම කරන කාලේ අඩුපාඩු පෙනුනොත් එහෙම ඒකෙන් ගැලවිලා යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පැටියෝ කසාද බැන්දාම ගෙවන ජීවිතේ සහ ආදරය කරන කාලේ ජීවිතේ එකක් නෙමෙයි පැහැදිලිවම දෙකක්. ඒක කසාද බැන්දට පස්සේ ඉන්න සැමියා ස්වාමි පුරුෂයා නෙවෙයි ඇත්තටම ප්‍රේම කරන කාලේ ඉන්නේ. ඒ දෙන්නගේ භූමිකා දෙකක් වෙනවා. කියන්නේ ශාරීරිකව ගත්තොත් එකම දෙන්න තමයි. හැබැයි භූමිකාවන් දෙකක් වෙනවා. හැසිරෙන විදිය, චර්යාවන් ඔක්කොම වෙනස් වෙනවා. ප්‍රේම කරන කාලෙදී අපිට සමහර දේවල් ගැන යම් යම් ඉඟි හම්බුනොත් ඒ ඉඟි වලින් අපිට තීරණය කරන්න පුළුවන් කසාද බැඳලා මෙයත් එක්ක ඉන්න පුළුවන්ද බැරිද කියලා. ඔයාට ආදරය කරන කාලේ මෙන්න මේ ඉඟි හම්බුනොතින් එහෙම මං හිතන්නේ ප්‍රේමය ඉක්මනින් දාලා යන්න ඕන. දාලා යන්න ඕනේ නෙමෙයි. ඉක්මනින් දාලා යන්න ඕනේ. මොකද ආදරය කරන කාලේ මේ කියන වැරදි දැක්කොත් මම පහක් කියන්නම්කෝ. මේ කියන වැරදි දැක්කොත් කසාද බැදලා කොහොමටවත්ම ඉන්න බෑ. දැන් මේ පාඩමටත් මේක අදාළ හන්දා මම ලියලම පෙන්නන්නම්. හරිද? 1. ඔබ නැත්තම් ඔයා නැති තැන ඔයාව විවේචනය කරනවා නම් ඒ කියන්නේ විවේචන තියන්න පුළුවන් ප්‍රේමය ඇතුළත. කියන්නේ මං ඔයාගේ අකමැති තැන් තියෙන්න පුළුවන්. ඔයා මගේ අකමැති තැන් තියෙන්න පුළුවන්. එතකොට ඒ දෙන්නට දෙන්න පුද්ගලිකව ඒක කතා කරලා මං වාගේ මේ තැනට කැමති නෑ. මං වාගේ මේ තැනට ගොඩක් කැමති. එතකොට ඒක තව වැඩි වෙනවා නම් හොඳයි. හරිද? දෙන්නට දෙන්න රණ්ඩු කරලා මොනවා හරි කරලා ඒ දෙන්නට දෙන්නගේ විවේචන හදා ගන්නවා කියන එක ප්‍රේමී කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි නැති තැන විවේචනය කරනවා නම් යාළුවෙකුට කෝල් කරලා කියනවා නැත්නම් හම්බුනහම කියනවා මචං මට තිත්ත වෙලා බන් තියෙන්නේ. කෙල්ලෙක් නම් කියනවා වාට තේරෙන්නේ නැහැ හලෝ මට එපා වෙලා තියෙන්නේ. මුගේ මේ කියන ලක්ෂණයට මම කැමති නැහැ. යාළුවත් මොනවා හරි දානවා. දෙන්නට දෙන්න තමන් ප්‍රේම කරන එක ගැහණිය හෝ පුරුෂයා නැති තැන එයාව විවේචනය කරමින් ඉන්නවා නම් ඒ ප්‍රේමය දාලා යන්න ඉතාම ප්‍රබල හේතුවක්. ඒ කියන්නේ ඒක පොඩි එකක් නෙවෙයි. මං කියන්නේ දෙන්නට දෙන්න කැමැත්තෙන් නම් ආදරය කරන්න පටන් ගත්තේ. ඒ ආදරයේ ඇතුළත එන ප්‍රශ්න ඒ දෙන්න විසින්ම තමයි කතා කරලා ඉවර කරගන්න ඕන. මට ඔයා ගැන විවේචනයක් තියෙනවා නම් ආදරයේදී මං ඒ විවේචනේ වාගේ මූණට තමයි කරන්න ඕන. හරිද? නැතුව මගේ යාළුවෙකුට කතා කරලා. සමහර කෙල්ලෝ ඉන්නවා විවේචන කරනවා පිරිමි යාළුවන්ට. සමහර පිරිමින්ගේ තමන්ගේ ප්‍රේමවන්තියගේ විවේචන අහන් ඉන්න යාළුවා සමහරලාට කෙල්ලි. යාළුකම් කොල්ලොද කෙල්ලොද කියලා වෙනසක් නැහැ. හැබැයි තමන්ගේ ඒ ආදරේ දුක හරි අනිත් කෙනාට තියෙන විවේචන හරි අහන් ඉන්න වෙන කෙනෙක් අවශ්‍ය නැහැ. ඉතින් විවේචන තියෙනවා නම් යාට යන්න කියන්න එච්චරයි. ඔයාට මාව සෙට් වෙන්නේ නැත්තම් මං ගැන තව එකේකාට තැන් තැන් වල බැන බැන යන්නේ නැතුව ඔයා යන්න. එච්චරයි. ඇයි ඔයා දුක් විඳ විඳින්නේ? ඇයි ඔයා විවේචන කර කර ඉන්නේ? හරිද? සමහර වෙලාවට මං ලව් කරනවා කියලා හිතන්නකෝ. මං ලව් කරන කෙල්ලගේ වැරදි හැම තැනම කියනවා. මගේ යාළුවන්ට, නෑදෑයන්ට, අම්මට, තාත්තට මං ලව් කරන කෙල්ල හිතන් ඉන්නවා. එයා මට ආදරේ මමත් එයාට ආදරේ කියලා. අන්තිමට මම ලව් කරන කෙනාගේ වැරදි හැමතැනම මං කී යනවා. මුළු සමාජයේම එයාගේ නම කැත කරලා තියෙන්නේ මම්ම තමයි. ඒක නිසා පළවෙනි මේක මම හිතන්නේ. තමන් නැති තැනක ප්‍රේමේ නාමයෙන් තමන්ව විවේචනය කරනවා නම් ඒ ප්‍රේමය කාලෙම දාලා යන්න ඕනේ. මොකද හේතුව ප්‍රේමේදී විතරක් නෙමෙයි වෙන කෙනෙක්ව කැත විදිහට විවේචනය කරනවා නම් එයා නැති තැනක. සමහර ආගම්වල කියලා තියෙන එක පවක් විදිහට. විවේචනය කරන්න ඉන්න තැන නැති තැන් වල විවේචනය කරන්න එපා. නැති තැනක විවේචනය කරනවා නම් ඒක පවක් විදිහට කියලා තියෙනවා. ඒ කියන්නේ ආදරේ නාමයෙන් කොහොමත් විවේචනය කරන්න ඕනේ නම් එයා ඉන්න තැනක විවේචනය කරන්න. හරිද? සෙනඟ කීයක් හිටියත් එයාත් එතන ඉන්නවනේ. එතකොට එයාගේ පැත්තෙන් කියන්න උත්තරයක් තියෙනවනේ. නැති තැන් වල විවේචනය කරනවා නම් අරුව හංවඩු ගහනවා නැත්නම් අර කිව්ව හංවඩු ගහනවා නම් ඒක කැතයිනේ. කියන්නේ එහෙම ප්‍රේමයක් නම් ඔයාට තියෙන්නේ. මං හිතන්නේ ඒක හෙට අනිද්දා මේ අදම දාලා යන්න ඕනේ කියලා. දෙවැනි එක තමයි සංසන්දනය. ඒ කියන්නේ මොකද්ද? දැන් සංසන්දනය කියද්දී ඒක වැරදියට ගන්නවත් හොඳ නැහැ. දැන් මේ කතාවේදීත් කියනවානේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තිබ්බ. වැරදියට ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ පැටියෝ දැන් අපිට ඕන නම් හිතන්නකෝ අපි ප්‍රේම කරන කෙනා අපි හිතමුකෝ කෙල්ලෙක්ගේ පැත්තෙන් දෘෂ්ටිය මම කෙල්ලෙක් කියලා හිතමුකෝ. එතකොට ඒ කොල්ලා බිස්නස් කරන්නේ. එතකොට ඔන්න ධම්මික පෙරේරත් එක්ක එයාගේ රැකියාවෙන් සංසන්දනය කරාට කමක් නැහැ. ධම්මික පෙරේරත් ඔයාගේ වයසේදී මෙච්චර දුකක් විඳලා තියෙනවා. ඔයා තව මහන්සි වෙනවා මදි නේද? ඒ සංසන්දනය කමක් නැහැ. හැබැයි විශේෂයෙන්ම තමන්ගේ පරණ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය එක්ක සංසන්දනය කරනවා නම් සමහර කොල්ලෝ ඉන්නේ බනින්නේ මං අපරාධේ යාව දාලා ආවේ මං එයත් එක්ක හිටියනම් මීට වඩා සතුටින් ඉන්නවා කියලා තමන්ගේ පරණ කෙල්ලත් එක්ක අලුත් කෙල්ලව සංසන්දනය කරන කොල්ලෝ ඉන්නේ කෙල්ලොත් ඉන්නවා විශේෂයෙන්ම තමන්ගේ පරණ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය එක්ක ඔයාව සංසන්දනය කරනවා නම් ඒ පරණ එකත් එක්ක මූට ඉන්න කියන්නේ නැත්නම් ඒකට ඉන්න කියන්නේ ඇයි මාව තෝරගෙන මට වද දෙන්නේ එතකොට විශේෂයෙන්ම පරණ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියත් එක්ක සංසන්දනය කරනවා නම් තමන්ගේ යාළුවන්ගේ ප්‍රේමවන්තියත් එක්ක ප්‍රේමයේ පැත්තෙන් සංසන්දනය
සංසන්දනය කරනවා, රැකියාව විදි සංසන්දනය කරන්න පුළුවන්, ටැලන්ට්ස් වලින් සංසන්දනය කරන්න පුළුවන්. අපි හිතමුකෝ නටන්න දක්ෂ කෙල්ලෙක් කියලා. ඒ කෙල්ලගේ ටැලන්ට් එක ඊට වඩා ලොකු තැනක ඉන්න නටන්න දක්ෂ කෙල්ලෙක් එක්ක සංසන්දනය කරලා ඔයත් මේ වගේ වෙන්න කියන එක වෙනම එකක්. හිතන්නකෝ සමහරලාට අපි ආදරය කරන කෙල්ලම අපේ යාළුවෙක්ගේ කෙල්ලෙක් එක්ක සංසන්දනය කරනවා. එයා ඔයාට වඩා ලස්සනට අඳිනවා. සමහරලාට එයා ඇඟ පේන්න අඳින්නේ නැහැ. ඊගාවට ඔයා එයාට වඩා මේ විදිහට කතා කරනවා. එයා කොණ්ඩේ හදන්නේ මෙහෙමයි. ඔයත් එහෙම වෙනවනම් ඉතින් එහෙම වෙනවනම් කැමති නම් මං ඔයාට ගැලපෙන්නේ නැත්නම් යන්න. ඒ උත්තරේ දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම ප්‍රේමය ඇතුලේ සංසන්දනය කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රේම කරන කාලේ සංසන්දනය කරනවා කියලා කියන්නේ ප්‍රේමයේ පැත්තෙන් ආදරයේ පැත්තෙන් සහ පුද්ගලිකත්වයේ පැත්තෙන්. ඒ සංසන්දනය වැඩිකල් ප්‍රේම සම්බන්ධතාවයක් සාර්ථකව තියන්නේ නැහැ. ඒක නිසා ඊටාම ඉක්මනින් ඒ ප්‍රේම සම්බන්ධකම් වලින් ගැලවෙන්න ඕනේ. ඊගාවට තුන්වෙනි එක තමයි සමහර වෙලාවට ආදරය කරන කාලේ. ඒ කියන්නේ ආදරය කරනවා කියලා කියන්නේ අපි කසාද බඳින්න ගැලපෙන කෙනා කවුද කියලා හොයමින් යන එක මිසක් කසාද බඳින්න කෙනෙක් තෝරගන්නවා කියන එක නෙවෙයි. ගැලපෙන්නේ නැත්නම් යන්න ඕන. ආදරය කරනවා කියලා කියන්නේ සමහර වෙලාවට කියනවා නේද මම මේ කරුමයක් ගෙවනවා කියලා. ඒ කියන්නේ තමුසෙව මාව හම්බ වුණේ මගේ කරුමෙට. මම මේ කරුමයක් ගෙවමින් ඉන්නේ. කිය බණින්. හරිද? එහෙනම් අපේ පැත්තේ වැරදි තියෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒ වැරදි කතා කරලා හදාගන්න නැතුව හැම වෙලාවකම මගේ පව්කාරකම මම මොකක් හරි පවක් කරලා ඇති මම මේ කරුමයක් ගෙවන්න කිය ලව් කරන කාලේ අනිත් කෙනා සෆර් කර ඉන්නවා නම් දෙන්නටම හොඳයි දෙන්න වෙන් වෙනවා. පැහැදිලිද? يعني කරුම ගෙව ලව් කරන්න ඕනේ නැහනේ. ප්‍රේමය කියලා කියන්නේ ඔක්කොම ප්‍රශ්න අමතක වෙන තැනක්. ප්‍රේමය කියලා කියන්නේ අනිත් කෙනාව දැනෙන තැනක්. ඒ කියන්නේ කලබලකාරී මනස නිවෙන තැනක්. අනිත් කෙනා කියනවා නම් මොන කරුමයක්ද මන් තමුසෙත් එක්ක ගෙවන්නේ කියලා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. කරුමෙන් ගැලවෙන්න යන්න කියන්නේ. හරිද? ලව් කරන කාලේ කරුමයක් වශයෙන් දකිනවා නම් ඒ ප්‍රේමය කසාද බැඳාම කොහොමද දකිනවා? ඇයි මං කලුනුත් කිව්වේ ඒකයි. ආදරය කරන කාලේ ඉන්නවට වඩා දෙගුණ තෙගුණකින් පීඩණයෙන් තමයි කසාද බැඳාම ඉන්නේ. ඒකට හේතුව ඉතින් ඒකට අපේ රටත් බලපානවා ආර්ථික ප්‍රශ්න අනම් මනම් ඔක්කොම බලපානවා. ඒතර කර්මයක් වශයෙන් දකිනවා නම් මම හිතන්නේ ඒක වෙන් වෙන එක තමයි හොඳ. يعني අකමැත්තෙන් ඉන්න ඕනේ නැහැ. ආදරය කරද්දි අපි ડિස්ට්‍රෙස් වෙනවා නම් අපේ මානසික පීඩාව වැඩි වෙනවා නම් මං හිතන්නේ ඒකෙන් ගැලවිලා යන එක තමයි හොඳම. එහෙම වුණාම තමයි ඒකේ විමුක්තිය ලැබෙන්නේ. අර මේ ක්ලැරන්ස්ගේ ඉස්සර සින්දුවක් තිබ්බ ඔයගොල්ලෝ අහලා තියෙනවද? පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරේ. එන පීඩනකාරී ප්‍රේමයක හිර වෙලා ඉඳලා තියෙනවා. තමන්ගේ නිදහස නැති වෙලා මේ කරුමයක් වගේ ප්‍රේමයක්. ඒක අතෑර ගන්න බැරුව ඉඳලා ඇතෑරගෙන මූකෝ මාරි. ඒක නූ කියන්නේ මං මාරස හැල්ලුයි. පියඹා යනවා මා ආකාශයේ. ඇයි මං යන්නේ පියඹලා? අවසානයි ප්‍රේමාදරේ. ගිරවෝ කොවුලු අහසින් අනිත් සත්තු. උඹලා වගේ මං දැන් නිදහස්. මිදුනා මා ආදරේ. එයා කියනවා නම් කරුමයක් කියලා මේ ප්‍රේමය. ඔයා කොච්චර හොඳට ඉන්න උත්සාහ කරත් එයා ඒත් කියනවා නම් කරුමයක් කියලා. ඔයා කරන කිසිම දෙයකින් එයා සෑහීමකටපත් නොවි එයා දිගින් දිගටම කියනවා නම් මං අමාරු වටනවා තමුසෙත් එක්ක යාළු වෙලා කියලා. ඔයා ඔයාට උපරිමේ ඔයාට පුළුවන් උපරිමේ ආදරේ දෙන්න ගිහිල්ලත් එයා කියනවා නම් මොන කරුමයක්ද මම මේ ගෙවන්නේ කියලා. මට තමුසෙත් එක්ක යාළුලා මට වැරදුනා කියලා කියනවා නම්. ඔයා දන්න උපරිමෙන් එයාව සතුටු කරන්න හදලත් ඒත් එයා කියනවා නම් කරුමයක් කියලා. මම හිතන්නේ ඒ කරුමේ කියලා හඳුන්වන්නේ ඔයාව සහ ඔයාගේ ප්‍රේමය නම් ඔයා එතනින් යන්න. ඒ කියන්නේ කරුමයක් වශයෙන් ලව් කරන කාලේ ප්‍රේමයක් දකිද්දී කසාද බැඳලා කොහොමත් ඉන්න බෑ. ඊගාවට 4 තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමාජයට පෙන්නලා දෙන්න ලැජ්ජයි නා. දැන් හොරෙන් කතා කරනවා, ලව් කරනවා, කිස් කරනවා, සමහරලාට සෙක්ස් කරනවා හොරෙන්. පාරයක්දි ලැජ්ජයි නා. එක්ක ඔයාගේ රූපේ නිසා වචුට මහතයි, කළුයි. පාරයක්දි ලැජ්ජයි නා. එහෙම නැත්නම් ඔයාගේ පරණ එෆෙයාස් නිසා කියන්නේ ඔයාට කලින් ප්‍රේම සම්බන්ධකම් දෙක තුනක් තිබ්බ එකෙක්. එෆෙයාස් නිසා ඔයාව සමාජයට පෙන්වන්න ලැජ්ජයි නා. එහෙම නැත්නම් සමාජ ඉස්සරහා මේ මගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය මේ මගේ කොල්ලා කෙල්ල කියන්නේ ලැජ්ජයි නම් කීයටවත් එතන ඉන්න එපා. ප්‍රේම කරන කාලේ ලැජ්ජයි කියන්නේ කසාද බැඳාම කොහොමත් ලැජ්ජයි තමයි. ඒ කියන්නේ මෙහෙමයි. ආදරය කරද්දි හොරෙන් ලව් කරන්න තියෙන්න ඕනේ බයක්. ඒ කියන්නේ දැන් හොරෙන් ලව් කරන්නේ ගෙදරට අහු වෙයි, මගේ නම කැත වෙයි, යාගේ නම කැත වෙයි. අහු වුණොත් එහෙම අපිට මේක කරන්න බැරි වෙයි. ඒ බය ප්‍රේමයේදී බොහොම සාමාන්‍යයි. හැබැයි ලැජ්ජාව වෙනයි. ගෙදරට අහු වෙයි කියන බය නෙමෙයි. පාරේ ගිහිල්ලා අප්පෝ මේ වගේ එකෙක් එක්කදමයි යාළු, මේ වගේ එකියක් එක්කදමයි යාළු කියන හැඟීමෙන් නම් එයා ජීවත් වෙන්නේ. මං හිතන්නේ ප්‍රේමය දාලා යන්න ඕනේ. කියන්නේ ප්‍රේමයේදී තියෙන්න ඕනේ ලැජ්ජාවක් නෙමෙයි ආඩම්බරයක්නේ. ඔයා මගේ කොල්ලනේ. ඔයා මගේ කෙල්ලනේ කියන ආඩම්බරේනේ තියෙන්න ඕනේ. කෙල්ලෙක් කියනවා නම් මං උට කැමතියි. මට ලැජ්ජයි අප්පව් මගේ කොල්ලා කියන්න. එහෙම ආරංචි හරි වුණොත් දුක හිත එයා ගාව අඬාඬ ඉන්න එපා. කෙල්ලෙගේ පැත්තෙනුත් එහෙම තමයි. එතනින් යන්න. කියන්නේ ප්‍රේමය කියලා කියන්නේ අනිත් කෙනා ගැන හිතෙන ආඩම්බරයට. ගණිකාවක් එක්ක යාළු වුණත්, වෛශ්‍යාවක් එක්ක යාළු වුණත් ප්‍රේමය තුලදී ආඩම්බරයක් දැනෙන්න ඕනේ.
එයා මගේ ගෑණිනේ. එයා මගේ කෙල්ලනේ. කුඩුකාරයෙක් එක්ක යාළුනත් ප්‍රේමයේදී ආඩම්බරයක් දැනෙන්න ඕනේ. මගේ කොල්ලානේ. එයා මගේනේ කියන ආඩම්බරේ. එහෙම නැතුව ලැජ්ජාවක් නම් දැනෙන්නේ. අවුලක් නම් දැනෙන්නේ හිතට. ඒ කියන්නේ කොන්ෆිඩන්ට් එකක් එන්නේ නැත්තම් මම ප්‍රේම කරන්නේ මෙයාට කියලා පෙන්නන්න. එයාගේ පැත්තෙන් එන්නේ නැත්තම්. ලැජ්ජ වෙවි එතන ඉන්න එපා. මම හිතන්නේ යන්න ඕන. ලැජ්ජ වෙවි එතන ඉන්න එපා. මම හිතන්නේ යන්න ඕන. ඒ අතින් බලද්දි අර සමාජේ hina වෙනවනේ සමහරලාට අතීතේ හොඳ නෑ කියලා හංවඩු ගැහිච්ච කෙල්ලන්ව කසාද බැඳලා කොල්ල හොඳට ඉන්නවා. අපි hina වෙනවා. අප්පෝ වඩුවක් නේ බං අරූ කසාද බැඳේ. සමාජෙ මොනවා කිව්වත් ඌට උගේ ගෑණි කියන ආඩම්බරයි. සමහරට සමාජෙ උට hina වෙනවා. ඒත් ඌ ආඩම්බරයෙන් ඉන්න උගේ ප්‍රේමය ගැන. සමහරලාට වයස ගොඩාක් Tamanට වඩා වැඩිමල් මිනිස්සුන්ව බැඳපු තරුණ කෙල්ලෝ ඉන්නවා. සමාජෙ hina වෙනවා. අයි බං නාකියෙක් කරගහගෙන ඉන්නේ. මොනවා hina වුණත් ඒ කෙල්ලට උගේ මිනිහා ගැන ආඩම්බරයි. ඒකගේ මිනිහා ගැන ආඩම්බරයි. එහෙම ප්‍රේමයන් කොච්චර හොඳයිද? හැබැයි මේ සමාන වයසේ කට්ටිය යාළු වෙලා ඉනවා. සමහරලාට මොකක් හරි හේතුවක් නිසා අනිත් කෙනා ගැන ලැජ්ජයි නා. මට මගේ ප්‍රේමය හඳුන්වා දෙන්න ලැජ්ජයි නා. අනිවාර්යෙන් ඒක නවත්තන්න ඕනේ. කසාද බැඳහම ওই ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. සහ අන්තිම එක වැදගත්ම සහ අන්තිම එක. කොතන හරි තැනක එයා ඔයාගේ විශ්වාසය කඩ කරා නම් කොතන හරි තැනක සුළුවෙන් හෝ ප්‍රේමය සම්බන්ධ විශ්වාසය කොල්ලෙක් නම් කෙල්ලෙක් එක්ක මොනවා හරි කරලා හෝ මැසේජ් කරලා හෝ කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක අංශු මාත්‍රකින් හරි විශ්වාසය කඩ වුණා නම් කසාද බඳින්න නම් එපා. කසාද බැඳලා එකට ඉන්න බෑ. පොඩි තැනකින් හරි මම සමාව දෙනවා කියලා කට වචනෙන් කිව්වට ඇත්තටම ප්‍රේමයේදී විශ්වාසය කඩපෙකුට අපිට සමාව දෙන්න බෑ. හිතන්නකෝ මං යාළු වෙලා ඉන්න කාලේ මගේ කෙල්ල හොර වැඩක් කරලා අහුණා. මං කමන්නේ ආදරේනි කියලා සමාව දෙනවා. සමාව දීලා එකට ඉන්නව නේද? සමහරලාට එයා හොඳට හිඳි. හැබැයි ඒකෙන් මම තමයි නරක මිනිහෙක් වෙන්නේ. ඒ කියන්නේ මම එයාගෙන් පලි ගන්න දේවල් කරන්න හදනවා. මමත් වෙන කෙල්ලොත් එක්ක කතා කරන්න හදනවා. ඒක නිසා චූටි තැනකින් හරි තමන්ගේ විශ්වාසය කඩ වුණා නම් මම හිතන්නේ දාලා යන්න ඕනේ කියලා. මේ කතාව ඉගෙන ගනිද්දී ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ප්‍රේම කරන කාලෙදී මේ හම්බෙන ඉඟි තියෙනවනේ මම මේ 5ක් විතර කිව්වේ. ඒ ඉඟි හම්බෙනවා නම් ඒක විවාහයක් දක්වා යන්න හොඳ නැහැ. කියන්නේ අපිට ප්‍රේම කරන කාලේ තියෙන ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැම එකකින්ම මේ කියන කරුණු 5 ඔස්සේම ඔප්පු වෙන්නේ මේ කරුණු 5ම මිනිස්සෙකුට දැති තැන බනින්න හිතෙනවා නම් ආදරය කරන එකට සංසන්දනය කරන්න හිතෙනවා නම් කරුමයක් කියලා දෙනවා නම් ලැජ්ජාවක් නම් විශ්වාස කරන මේ හැම එකකින්ම තේරෙන්නේ මේ හැම සංකල්පයක්ම හිතට එන්නේ සිතුවිල්ලම හිතට එන්නේ මේ 5ම එයා අපේ කෙනෙක් කියලා දැනෙන්නේ නැති තැන්වලදී අපේ කෙනෙක් කියලා දැනෙනවා නම් ඕන ප්‍රශ්නයක් විසඳගෙන යන්න පුළුවන්. හැබැයි අපේ කෙනෙක් කියලා දැනෙන්නේ නැති තැන්වල තමයි මේ කරුණු 5ම එන්නේ. එයා මගේ කියලා දැනෙන්නේ නැත්තම් තමයි ඒක එන්නේ. හැබැයි මගේ කියලා දැනෙනවා නම් මගේ කියලා යව දැනෙනවා නම් ඓශ්චර්ය රායිට ගෝරිල්ලෙක් එක්ක වුණත් පාර යන ලැජ්ජාවක් එන්නේ නැහැ. පැහැදිලිද? එයා මගේ කෙනෙක් කියලා දැනෙනවා නම් හරිද රාජකුමාරිකාවකට ගල් වැඩපලක ගල් තලන්න වුණත් කරුමයක් කියලා දැනෙන්නේ නැහැ. ඒ ප්‍රේමය නිසා. දැනෙන්නේ නැති නිසා තමයි මේවා එන්නේ. එතකොට මේ එක ලක්ෂණයක් හරි ඔයාගේ ප්‍රේමය කාලේ වාට දැනෙනවා නම් ඒකේ අදහස එයාට ඔයා ඔයාගේ කෙනෙක් කියලා දැනෙන්නේ නැහැ. ඉක්මනට ගැලවිලා යන්න. දෙන්නම දුක් විඳින්න ඕනේ නැහැ. ඔයා ඔයාගේ ජීවිතේ හැඩ කරගන්න. ප්‍රේමය කියලා කියන්නේ අනිත් කෙනා තමන්ගේ වීම සම්බන්ධව ආඩම්බරකාර හැඟීමක්. එහෙම නැති තැන්වල මං හිතන්නේ අපි යන්න ඕනේ කියලා.